ඔයාලට මේක ගන්න යන්නේ රුපියල් 360ක් විතරයි. කනට මීපැණි දානවා වගේ කතා කරන්න ඕනේ නම් මම හතරක් කියනවා. නමුත් ප්‍රධාන වශයෙන් තුනක් කියනවා. දෙතන පුඬු කළු වෙතා ඔයාගේ කට හුඹස් කටක්ද නැත්නම් අඩුම තරමේ නම හරි අහලා තියෙන්න ඕනේ. අම්බුලුගල දනගිරිගල වාගිරිගල ලෙනගල අල වතුර වතුර මාකුරාව කවුඩුගම විසෝවෙල සකස් කඩ නොකී කට උගේ කට හුඹස් කට. ඔයා සිංහල කතා කරන කෙනෙක් නම් ඔයාගේ මව් භාෂාව සිංහල නම් ඔයා පාසල් අධ්‍යාපනය ලැබුවේ සිංහලෙන් නම් අඩුම තරමේ මම මේ කියන්න යන පොත් 3-4න් එකක්වත් ඔයා කියවල තිබිය යුතුමයි. අඩුම තරමේ නම හරි අහලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට සිංහල භාෂාව sannivedanaya කිරීමේදී ගැටලු ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඇයි ඒ? ඔයා මෙන්න මේ කියන පොත් 3 මම 4ක් කියනවා. නමුත් ප්‍රධාන වශයෙන් 3ක් කියනවා. ඒ පොත් 3 ඔයා අධ්‍යයනය කරලා තිබිය යුතුමයි. මොකද ඒ තුලින් ඇතිවන නිපුණත්වය, ප්‍රවීණත්වය, භාෂාව පිළිබඳ අවබෝධය ඉතාමත්ම වැදගත්. හැම කෙනෙක්ටම සිංහල භාෂාව කතා කරන හැම කෙනෙක්ටම ඉතාමත්ම වැදගත්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මොනවාද ඒ පොත් තුන, කොහොමද ඒ පොත් තුනෙන් අපේ භාෂා දැනුම වගේම හඬ හරි විදියට අවදි කරලා අපේ මේ කටෙන් හරි විදියට වචන පිට කරන්නේ, විශේෂයෙන්ම සිංහල වචන පිට කරද්දී කොහොමද පරිස්සම් වෙන්නේ සහ ඕනම භාෂාවක් කතා කරනකොට මෙන්න මේ මම කියන්න යන පොත් තුන හරි විදියට අධ්‍යයනය කරලා තිබ්බොත් ඔයාලට ඕන විදියකට ඔයාලගේ කට හරි විදියට හසුරව ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි කතා කරමු මොනවාද ඒ පොත් තුන සහ කොහොමද ඒ පොත් තුනෙන් අපි අපේ දැනුම වැඩි කරගන්නේ සහ අපිට ප්‍රයෝජනයක් ලබා ගන්න කියලා. අයිබෝන්, එහෙනම් අද අපි කතා කරමු මොනවාද ඒ පොත් තුන කියලා. පළවෙනි පොත තමයි බොහෝ වෙලාවට ඔයා මේ පොත නම අහලා ඇති. පොතේ නම අහලා ඇති. අපි කියනවා නම් පොත කියලා. මේ නම් පොතේ තියෙන්නේ ලංකාවේ පැරණි නගරවල නම්. නගරවල නම් ටිකක් විතරයි තියෙන්නේ. නම් ටික එක දිගට තියෙනවා. ඒ නම් තාමත් සමහර නම් භාවිත වෙනවා. ගොඩක් නම්, සමහර නෙමෙයි, ගොඩක් නම් තාමත් භාවිත වෙන නම් තියෙන්නේ. මේ නම් පොත කියවීමත් එක්ක නම් පොත හරි විදියට ලස්සනට මේ ගලපලා කියවනකොට ඒ කියවන පුද්ගලයා තුල හඬ අඩු වැඩි කරන්න, උස් පහත් කරන්න, ඕන විදියට හඬ හසුරව ගන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මම ඒක පුද්ගලිකව උත්සාහ කරලා බලලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. අපි බලමුකෝ දැන් මේ නම් පොත කියවනකොට ඔයාලට තේරෙයි කොහොමද ඒක ඔයාලට වැදගත් වෙන්නේ කියලා. මම මේක කියවන්න කලින් ඔයාලට කියන්න ඕන අනිත් කාරණාව තමයි මේ පොත් තුනම මෙතන දැන් පොත් 4ක් විතර තියෙනවා මේ තනි පොතක. ඔයාලට මේක ගන්න යන්නේ රුපියල් 360ක් විතරයි. ඉතාලම අඩු මුදලකට ඔයාලට මේ පොත් සියල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අරගෙන කියවන්න උත්සාහ කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනවා. හරි. අපි නම් පොත කියවමු. මෙන්න මේ විදිහට එක එක විදිහට කියවනවා. සමහර වෙලාවට මගේ වීඩියෝස් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා බලනවා. සහ තවත් අපි දැනුගත් අය බලනවා. ඉතින් මම කියවන එකේ මොන හරි වැරද්දක් මොකක් හරි තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් මේක නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. ඒක මම ඉතාමත්ම ගෞරවයෙන් සහ නිහතමානීව බාර ගන්නවා. හරි. අපි කියවමු නම් පොත. මම මෙන්න මෙහෙම තමයි නම් පොත කියවන්න පුරුදු වෙලා තියෙන්නේ. සගම පස්ගම අරත්තන මාදන් වල විල්වල කඩදොර මොර පායද මුළු කුසුල් පිටිය නියංගම් පායස් තහනය වල්වාස ගොඩ සැලව අරම මැදිලිය දික් පිටිය බම්පනේ කාර්යගම දඩගමුව අලුත් නුවර පරන් නුවර මාවෙල මා කඩවර හිඟුල කප්පාගොඩ පදීදොර උතුරාවල අම්බුලුගල දනගිරිගල වාගිරිගල ලෙනගල අල වතුර වතුර මාකුරාව කවුඩුගම විසෝවෙල දැදිගම අරන්දොර දොරවක මඩබඩ විට තොටගෙදර මදුරු පිටිය අත්තනගල්ල ඌරාවෙල ගොඩගෙදර
දොරනාගොඩ යටවත්තර ආගම මීගමුව දඹදෙනිය බෙලිගල නවගමුව බමුණුගම වට්ටාරම වතුදෙනිය පුහුරිය ගල්බඩගම කොල්ලුර ඔකඳපල උඩපල ආල්ගම නවකෙලිගමුව ඇත්කඳ විහාරය කුරුණෑගල කුරුවේනියාගල ආන්දාගල ඉබ්බාගල යක්දෙස්සාගල නාථගම සංවැල්ල කඩිකාව මලගනේ කබල්ලෑලෙන නියදවනේ නාගල විහාරය රැස්වෙහෙරුව තලංගමුව පෙරියකඩුව දේවගිරි විහාරය සංගමු විහාරය උතුරුපහු විහාරය මෙන්න මේ විදියට මේ නම් ටික එක දිගට කියවාගෙන යෑමේ හැකියාව තියෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න ඕනේ එක හුස්මට කොච්චර නම් ප්‍රමාණයක් කියවන්න පුළුවන්ද කියලා. මේක ඉතාමත්ම රසවත්. ඔයාලට ගෙදර ඉන්න ගමන් ඔයා මේක try කරලා බලන්න. ගෙදර ඉන්න ගමන් ඔයාට කොහොමද ඒක දැනෙන්නේ කියන එක. හරි. ඒක තමයි පළවෙනි පොත. අපි යමු ඊළඟට දෙවනි පොත. මේකත් හරි ලස්සන කවි පොතක්. අපි මේකට කියනවා ගණදෙවි හැල්ල කියලා. මේ කියන්නේ දෙවනි පොත ගැන. පළවෙනි පොත අපි කියවුවා නම් පොත. දැන් අපි කතා කරනවා දෙවනි පොත ගණදෙවි හැල්ල. මේකේ තියෙන මේ හරි ලස්සනට මේ කවි රචනා කරලා තියෙනවා. විශේෂයෙන්ම එලි සම එලි වැට ගලපලා මේ කවි රචනා කරලා තිනවා. මේව කියවද්දී අපි කතා කරන වචනවල අර අපි කියන්නේ රයිම් කරලා කතා කරනවා කියලා ලස්සනට ගලපලා අදාළ තැනට අදාළම වචන යොදලා හරි විදියට කතා කරනකොට අහගෙන ඉන්න කෙනාට හරියට කනට මීපැණි දානවා වගේ. කනට මීපැණි දානවා වගේ කතා කරන්න ඕනේ නම් ඔයා මෙන්න මේ පොත් තුන අනිවාර්යෙන්ම කියවන්න. මොකද ඒකත් එක්ක ඔයා තුල ඇතිවෙන සංයමය නැත්නම් විනය සහ නැත්නම් ඒ පුරුද්ද තුල ඔයා sannivedanayේදී ලොකු වෙනස්කම් ඇති කරගන්නවා ඔයා තුලින්. හරි. අපි බලමු කොහොමද ගණදෙවි හැල්ල කියවන්නේ කියලා. ආයුබෝවන සෙතා ඉසුරු වරමින් යුතා උමාගන දලනෙතා ඉසුරු එබිසෝ වෙතා ගැබ කුමරු අටගතා දිනෙන් දින මෝරතා දොළ උපත අටගතා රසමියුරු ගෙන දෙතා එදොළ සංසිඳුවතා එසත් මස පිරිගතා දෙතන පුඩු කළු වෙතා කිරිබරින් සිටගතා නව සඳෙවුරු විනිතා දස එකඳ මස වෙතා විලිරදය පහරිතා ගුරු දිනේ බිහි වෙතා. ඉතින් මම දැනට කවි 4යි කිව්වේ. මේකේ කවි තියෙනවා කවි 49ක් තියෙනවා. ඊ타මත්ම රස, ඊ타මත්ම රසවත්, ඊ타මත්ම ලස්සනට පදපේලි ගලපලා ලියපු කවි 49ක් තියෙනවා. ගෙදර ඉන්න ගමන් ඔයාට මේක try කරලා බලන්න පුළුවන්. ඊ타මත්ම රසවත් පොතක් තමයි මේ ගණදෙවි හැල්ල කියලා කියන්නේ. හරි. දැන් අපි පොත් දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි එක නම් පොත, දෙවෙනි එක ගණදෙවි හැල්ල. තුන්වෙනි පොත තමයි ඉතාමත්ම වැදගත් පොත වෙන්නේ. මොකද අර අපි කියමනට කියනවා සකස් කඩ නොකී කට උගේ කට හුඹස් කට කියලා. ඔයා බලන්න ඕනේ ඔයාගේ කට හුඹස් කටක්ද නැත්නම් හොඳ කටක්ද කියලා. මොකද සකස් කඩ කියවුවොත් එහෙම ඔයාගේ ඔය කටේ තියෙන බ්ලොක් එහෙම ඇරිලා ඔය කට හරියට අරින්නෙත් නැතුව සමහරු කතා කරනවා. හරියට වචන පිට වෙන්නේ නැහැ. හරියට වචනයක් උච්චාරණය කරගන්න බෑ. ප්‍රධාන හේතුව මේ සකස් කඩ වගේ පොත්පත් අපිට ගොඩක් දෙනාට අද කාලේ ළමයින්ට කොහොමත් නැහැ. ගොඩක් දෙනාට පරිශීලනය කරන්න ලැබෙන අවස්ථාව ඉතාම අල්පයි. ඉතාම අඩුයි. ඉතින් ඒ නිසා මම ඔයාට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම මම මේ කියන පොත් තුන අනිවාර්යයෙන්ම අරගෙන කියවන්න. කියවල විතරක් මදි පුහුණු කළ යුතු පොත් තුනක් තමයි මම කියන්නේ යන්නේ. හරි. අපි සකස් කඩ කියවමුද? ලේසි නැහැ. ඉතාමත්ම අමාරුයි. මමත් කියවලා තමයි මේක පුරුදු වෙලා තියෙන්නේ. ඒකෙන් ලොකු උදව්වක් වෙලා තියෙනවා මගේ sannivedana වැඩවලට සහ. ඉතින් ඔයාට ආරාධනා කරනවා මේ පොත අනිවාර්යයෙන්ම අරගෙන කියවන්න කියලා. අපි පටන් ගමු එහෙනම්. සකස් කඩය කියලා තමයි උඩින්ම තියෙන්නේ. නම ශ්‍රී ගණාය දීපංකරාව්‍ය මුනීශ්වර පාද මූලේ සන්ත්‍යජ්‍ය ලබ්ධම මෘතං කරුණං විධාය
අත්‍යාහිතං පරහිතං සුකෘතං විශේෂාත් සිද්ධං නමෝස්තු සුගතාය ජගන්දිතාය. ඔන්න පළවෙනි ගාථාව නැත්නම් මේක ශ්ලෝකයක් විදියට මුලින්ම උඩින්ම තියෙනවා සකස් කඩේ. හරි. ඊට පස්සේ තමයි මේ සකස් කඩ කියවන එකේ වැදගත්කම තියෙන්නේ මේක නතර කරන්නේ නැතුව ඉවර වෙනකම්ම එක හුස්මට කියවීමේ හැකියාව තියෙන්න ඕන. මොකද මෙතන මේකේ තියෙන්නේ පිටු 3ක් වගේ තමයි සකස් කඩ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් ඒක පුළුවන්කම තියෙන්න ඕනේ. මම ඔක්කොම කියවන්නේ නැහැ. මම ටිකක් කියවලා පෙන්නන්නම් ඔයාලට උදව්වක් වෙන්න. අප තථාගතයන් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත් කරණීය සර්ව පාප මල ප්‍රක්ෂාලනක්ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂාව උදයව්‍ය භවංග භයාධීනවාදී නව මහා විදර්ශන ඥාන පරම්පරාධිගත නිර්මාණ මහා සසරට පරිධාවමාන සමස්ත සත්ව මත්තමා තංගාය මහා කරුණාංකුශයෙන් ජාති ජරා භංග භංගීර භංග භයානක රාග වේශාව මර්ෂ මදමාන සංරම්භාදි ක්ලේශ මකර නිකරා කීර්ණ සංසාර මහර්ණ වාවාතීර්ණ ද්වාශෂ්ටි දෘෂ්ටි ජාලාව බද්ධ සර්ව සත්ත සමුදයානු බද්ධ බුද්ධි ඇතිව. මෙන්න මේ විදියට ඊටාම පරිස්සමට සීරුවෙන් කියවිය යුතු පොතක් තමයි මේ සකස් කඩ කියලා කියන්නේ. ඉතින් ඊටාමත්ම වැදගත් වාගේ හඬ හැසිරවීමේදී වචන උච්චාරණයේදී මේ පොත කියවලා තියෙන එක ඊටාමත්ම වැදගත්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ බුදුහාමුදුරුවෝ ගැන තියෙන පොතක්. ඒ නිසා මේක බෞද්ධයෝ විතරයි කියවන්න ඕනේ අනිත් අයට කියවන්න බෑ කියලා නෑ. එහෙම එකක් නෑ. ඕනම කෙනෙක්ට ඕනම පුද්ගලයෙක්ට මේ පොත කියවන්න පුළුවන්. ඔයාට ආගම දර්ශනයේ මේ දේවල් බාධාවක් කරගන්න එපා. ඔයා ඉගෙන ගන්නකොට. ඉගෙන ගන්නකොට හැමෝගෙම හැමදේම හැම වෙලාවෙම ඉගෙන ගන්න බලන්න. ඒක තමයි ජීවිතේට වැදගත්ම කාරණයක් බවට පත් වෙන්නේ. හරි. අවසානයේට මම ඔයාලට කියන්න යන පොත තමයි මම කරපු හඬ අභ්‍යාස පිළිබඳ වීඩියෝ එකකදී එකට කමෙන්ට් එකක් දාලා තිබුණා බුද්ධ ගජ්ජයත් මේ එකම කියාගෙන ගියා නම් කියවගෙන ගියා නම් වටිනවා කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. මම කමෙන්ට් එක මෙතන දාන්නම්. දාපු කමෙන්ට් එක. හරි. අපි බලමු මොකද්ද මේ බුද්ධ ගජ්ජය කියන්නේ සහ මොනවාද මේ බුද්ධ ගජ්ජය කියන පොතේ තියෙන ගාථා මොනවාද කියලා අපි බලමු. මම එකක් දෙකක් කියවන්නම්. ඊටාත්ම රසවත් මේ පොතත් බුද්ධ ගජ්ජය කියන පොතත්. ඔයාලත් අරගෙන කියවන්න. මම කියන්න මේ සම්පූර්ණ පොත මේකේ සියල්ල තියෙන පොත රුපියල් 360යි වෙන මම අර මුලින් කිව්වා වගේ. මේක ඇතුලේ සිංහල හෝඩිය තියෙනවා, නම් පොත තියෙනවා, මගුල් ලකුණ තියෙනවා, කන දෙවි හැල්ල තියෙනවා, වදන් කවි පොත තියෙනවා, බුද්ධ ගජ්ජය තියෙනවා, සකස් කඩ තියෙනවා. මේ සියලු පොත් ඊටාම වැදගත්. මම ඊටාමත්ම ඔයාලා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු පොත් කීපයක් තමයි මම අද සඳහන් කරේ. හරි. අපි බලමු එහෙනම් කොහොමද බුද්ධ ගජ්ජය කියවන්නේ කියලා. නමః සමන්ත භද්‍රාය සර්ව ගෝචර චක්ෂුසේ කරුණාමෘත කල්ලෝල සිද්ධවේ සූර්ය බන්ධවේ ජන ජය ජය ධර්ම රාජ ජනකෘත සර්ව පූජ අසදෘශ්‍ය බුද්ධ ලීල අති පරිශුද්ධ සීල ස්පුටිතග භක්ති ජාල බහුවිධ විශ්ව පාල ජගති නිරස්ත දෝෂ ප්‍රණමිත ශස්ත්‍ර වේශ රුචිරවි මුක්ති භූෂ මගධ විශිෂ්ට භාෂ දද්ධිත බහුමාර කද්ධිත භව භාර. මම ශ්ලෝක 4ක් වගේ තමයි කියුවේ. ඉතින් මේක ඔයාලට අරගෙන හරිම රසවත් මේ පොත් කියවද්දි පරිශීලනය කරද්දි. මොකද අපූරු අපිට නිතර මුණ නොගැහෙන වචන සහ අකුරු මුණ ගැහෙනවා. ඉතින් ඒවත් එක්ක අපිට මේකේ රැඳෙන්න මේක අධ්‍යයනය කරන්න ඉතාමත්ම ආස හිතෙන විදිහට තමයි මේ පොත් රචනා වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ බුද්ධ ගජ්ජය කියවන්න කියලා
කමෙන්ට් එක දාලා තිබුණේ ගෑනු කෙනෙක්. කාන්තාවක්. පිරිමි කෙනෙක් නෙමෙයි. බලන්න මේ පිළිබඳව තියෙන දැනුම සහ ඒවට ඉගෙන ගන්න තියෙන කැමැත්ත. ඉතින් මම ඔයාටත් ආරාධනා කරනවා මේ පොත් අරගෙන කියවන්න. ඒක ඔයාගේ ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙනවා. ඔයාගේ sannivedanayට කාර්යයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අද අපි පොත් 4ක් ගැන කතා කරා. පළවෙනි පොත නම් පොත, ඒ වගේම බුද්ධගච්ඡය, ගණදෙවි හැල්ල සහ සකස් කඩ. එහෙනම් ඔයාලට මම ආරාධනා කරනවා මේ පොත් අරගෙන කියවන්න. sannivedakek විදියට හොඳට ශක්තිමත් වෙන්න, හැමදේම හරි විදියට දන්න හොඳ sannivedakek විදියට ශක්තිමත් වෙන්න මේ පොත් පරිශීලනය කරන්න කියලා මම ඔයාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා.